ඔයා අපේ පසුගිය වීඩියෝ නැරඹුවා නම් දැනටමත් ඔයා දන්නවා පෙනහළු පිළිකාවක් ඇති වෙන විදිහ ගැන. ඒක නිසා අද අපි හිතුවා පෙනහළු පිළිකාවක් ඇති වෙන එක වළක්වන්න පුළුවන් සුපිරි ආහාර 8ක් ගැන කියලා දෙන්න. අංක 1. කහ. කහවල ජෛව සක්‍රීය සංයෝගයක් වන කර්කියෝමින් අඩංගු වෙනවා. එය ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයක් වන අතර ප්‍රතිබැක්ටීරිය, ප්‍රතිවෛරස් සහ පිළිකා නාශක ගුණවලින්ද සමන්විතයි. ඇස්, සම, හදවත, මොළය සහ පෙනහළු රෝග වැනි විවිධ රෝග තත්ත්වයන්ගෙන් අපව ආරක්ෂා කිරීමට එය උපකාරී වෙනවා. කර්කියුමින් ශ්වසන සෞඛ්‍ය වැඩි දියුණු කරන ගමන්ම පෙනහළු වලට සිදුව ඇති හානි අලුත් වැඩියා කරනවා. අංක 2. තක්කාලි. තක්කාලි සහ තක්කාලි නිෂ්පාදනවල ලයිකොපින් අඩංගු වන අතර එය නිදන්ගත පෙනහළු රෝග ඇති අය, දුම්පානය කරන්නන් හා ඇදුම රෝග ඇති පුද්ගලයන්ගේ ශ්වසන මාර්ගයේ දැවිල්ල අඩු කරනවා. තක්කාලි වල විටමින් C ද අඩංගු වන නිසා එයද දැවිල්ල අඩු කරන අතර භුක්ත කණ්ඩකවලට එරෙහිව සටන් කරනවා. පිසින ලද තක්කාලි පරිභෝජනය කරන විට අපගේ ශරීරය ලයිකොපින් වඩා හොඳින් අවශෝෂණය කරගන්නවා. අංක 3. බීට්රූට්. බීට්රූට් සහ කොළ නයිට්‍රේට් වලින් පොහොසත් වන අතර රුධිර වාහිනී ලිහිල් කර රුධිර පීඩන මට්ටම අඩු කරනවා. අධි රුධිර පීඩනය සහ පෙනහළු ආබාධ සහිත පුද්ගලයන්ගේ පෙනහළු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. නයිට්‍රේට් වලට අමතරව බීට්රූට් සහ කොළ විටමින් C, මැග්නීසියම්, පොටෑසියම් සහ කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරක වලින්ද පොහොසත් නිසා සමස්ත ශරීර සෞඛ්‍යයටම ඉහළින්ම බලපානවා. අංක 4. කොළ පැහැති පලා වර්ග. ගෝව කොළ, නිවිත කොළ වගේ කොළ පැහැති පලා වර්ගවල විවිධ විටමින් ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා එමගින් පෙනහළු වල දාහය අඩු කරන අතර පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානමද අඩු කරනවා. අංක 5. ඇපල්. නිතිපතා ඇපල් පරිභෝජනය වෛද්‍යවරයෙකුගෙන් ඈත් කරන බව ප්‍රසිද්ධ කියමනක්. ඇපල් පරිභෝජනය කිරීමෙන් ඇදුම අවදානම සහ සංකූලතා අඩු කරනවා. මේවාෙහි ඔක්සිකාරක ඇති නිසා පෙනහළු වල ආතතිය අඩු කරනවා. ඇපල් ලෙලිවල ඇති සමහරක් සංඝටක රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. අංක 6. දොඩම්. දොඩම් වල විටමින් C සහ කැල්සියම් බහුලයි. මෙය පෙනහළු රෝග නිසා අහිමි වූ පෝෂක මට්ටම් නැවත පුරවා දෙන අතර පිළිකා වලින් පෙනහළු ආරක්ෂා කිරීමද සිදු කරනවා. අංක 7. ගම්මිරිස්. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බහුල ගම්මිරිස් අපගේ පෙනහළු අභ්‍යන්තර හානිවලින් ආරක්ෂා කර පෙනහළු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. අංක 8. වට්ටක්කා. වට්ටක්කවල කැරටින් සහ ලුටීන් වැනි කැරොටිනොයිඩ් අඩංගු වන අතර ඒවා පෙනහළු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. වට්ටක්කවල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණද පවතිනවා. ඉතින් මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු වගේම ලෝකයේ ඇති වෙනත් තොරතුරු දැනගැනීමට පහත ලින්ක් එකේ ඇති YouTube channel එක subscribe කරලා Facebook page එකත් follow කරලා අපිත් එක්ක එකතු වෙන්න.